කරන දේත් හරියනවා. කියන දේත් හරි. හැබැයි ලැබීම නෑ. කැඹුරුම නෑ කියලා. ඒ සම්බන්ධව තමයි අද කතා කරන්නේ. ඒට බලපාන්නා වූ කාරණා ටිකක් ඔයගොල්ලන්ට පළමුව පැහැදිලි කරලා දෙන්න. ඒ කාරණා සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට දෙන්නම් කැඹුරුම අඩු නම් කැඹුරුම ලබන්නට ධූප කාණ්ඩයක් දෙන්නම් තුන් දෙන්න වගේම කැඹුරුම් පූජාව තබන ආකාරය ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්නම් වගේම ඒට අදාළ යන්ත්‍ර තියෙනවා මන්ත්‍ර තියෙනවා එව්වත් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියා දෙන්නම් ඔයගොල්ලන්ට කරගන්නට හැබැයි මේ මා කියන්නා වූ කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනවා නම් පමණයි ඔයගොල්ලෝ ඒ දේවල් කරන්නට ඕනේ. එහෙම නැතුව ඔයගොල්ලෝ කෙරුවට වැඩක් නැහැ. කාර්ය නිෂ්ඵලයි. කාර්ය සිද්ධවන්න නම් මූලික වරමේ මූලික කාරණා ටික සම්පූර්ණ කරලා තියෙන්නට ඕනේ. අපි ඉස්සෙල්ලාම ගම්මුකෝ මේ වරමේ ඥාති හාමුදුරුවන්ගේ වගේම වරමට බල දෙන්නා වූ මුල් බල දේවතා හාමුදුරුවන්ගේ ඔයගොල්ලෝ නිවැරදිව වරන් ගන්න ඕනේ. ඥාති හාමුදුරුවන්ගේ රැහැන නිවැරදිව ශක්තිමත් කරගන්න ඕනේ. මේ රැහැන ශක්තිමත් කරගන්න ආකාරය මම පෙර ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා. ඒ වලට ගිහිල්ලා බලන්න රැහැන ශක්තිමත් කරගන්න ආකාරය නිවැරදිව තියෙනවා. රැහැන කියන්නේ කුමක්ද කියලාත් ඔයගොල්ලන්ට පෙර මම කතා කරලා තියෙනවා. ඒ වලට ගිහිල්ලා බලන්න. ඔබට මුල් බල දෙන්නා වූ දෙවි හාමුදුරන් වහන්සේගේ මුල් අරහත් වලට ගිහිල්ලා කැඹුරුම් පූජාව නිවැරදිව තබලා කැඹුරුම බල කර ගන්න ඕනේ. පළමු කොටගෙන ඕගොල්ලන්ට කැඹුරුම අඩු නම් කැඹුරුම නැත්නම් කැඹුරුම් වරන් ගන්නට ඕනේ. එහෙම අරගෙන තියෙනවා නම් ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. කැඹුරුම අඩු වෙලා තියෙනවා නම් කැඹුරුම ලබන්නට පුළුවන් මම දෙන්නා වූ එකී යන්ත්‍ර මන්ත්‍ර වලින්. ඊළඟට ඕගොල්ලෝ බලන්නට ඕනේ ඕගොල්ලෝ නිවැරදිව තම වරමට මුල් බල දෙන්නා වූ දෙවි හාමුදුරන් වහන්සේට අදාළ වෙලාවට ආලෝක දල්වනවද එකම වෙලාවකද ඒ ආලෝක දල්වන්නේ කියලා. මම උදාහරණයකට කියන්නම්කෝ අද 9ට ආලෝක දල්වනවායි කියලා. හෙට 8:45ට ආලෝක දල්වන්න එපා. 9ටම දල්වන්න. ඒ ආකාරයට තමන්ගේ මුල් බල දෙන්නා වූ දෙවි හාමුදුරන් වහන්සේට අයිති වෙලාවටම ආලෝක දල්වන්න වෙලාවල් වෙනස් නොකරගෙන දුම් දෙන්න. දුම් දෙනවයි කියන්නේ ඔය හඳුන් කූරක් දෙකක් දල්වලා දෙන දූපේ නෙමේ. සුවඳ කුඩු ටිකක් අරගෙන හොඳට දුම් දෙන්න. කහ දියර කිලිහරණ මන්ත්‍රයකින් මතුරලා ඉහන්න. එහෙලා ආලෝක දල්වන්නේ. දුම් දෙන්නේ. ඊට පෙර ඕගොල්ලෝ තමන්ට මුල් බල දෙන්නා වූ දෙවි හාමුදුරන් වහන්සේට වගේම තමන්ගේ ඥාති දේවතා හාමුදුරන් වහන්සේට පින් දෙන්න ඕගොල්ලෝ කුසලක් රැස් කරගෙන තිබිය යුතුයි. කුසල් නැතුව ඥාතින්ට පින් ලැබෙන්නෙත් නැහැ. දෙවියන්ට පින් ලැබෙන්නෙත් නැහැ. අවම වශයෙන් පංචශීලයේ පිහිටවලවත් ඕගොල්ලෝ දෙවියන්ට ආලෝක දල්වන්න. ඒ දල්වලා ඒ කුසල හරි අනුමෝදන් කරන්න ඥාති දෙවියන්ට වගේම මුල් බල දෙන්නා වූ දේවතා හාමුදුරන් වහන්සේ ඇතුළු සදෙව්ලොව වැඩ සිටින්නා වූ 33 කෝටියක් දෙවි හාමුදුරන් වහන්සේලාට. ওই කාරණා දෙකම ඔයගොල්ලෝ සිද්ධ කරගෙන තියෙනවා නම් ඒත් ඔය ඇත්තන්ට කැඹුරුම නැත්නම් පෙර සංසාරේ අකුසල කර්මයක් තියෙනවා නම්
ඕගොල්ලන්ට වරන් ලැබෙන්නට පින් තියෙනවා. තම ඥාති දේවතා හාමුදුරුවෝ දෙන්නා වූ දෙවි හාමුදුරුවන් වහන්සේ දෙන්නා වූ කැඹුරුම ලබන්නට පින නැද්ද කියලා ඔයගොල්ලෝ බලන්නට ඕනේ. ඒකට තමයි ජන්ම පත්‍රය එහෙම නැත්නම් කේන්ද්‍රය පරීක්ෂා කරගන්න කියලා කිව්වේ. එහෙම වෙන ඇත්තෝ එහෙම වෙන අවස්ථා ඕනතරම් මට හම්බෙලා තියෙනවා. ඒ අයට ඒ අදාළ විදිහට ග්‍රහ ශාන්ති කර්ම කරමින් වැඩ කටයුතු කරපුවාම කැඹුරුම ලැබෙනවා. ඕගොල්ලොත් එහෙම පරීක්ෂා කරගෙන ඒ මහා දසා අන්තර් දසාවලට අධිපති වන්නා වූ එහෙම නැත්නම් ග්‍රහ දෝෂයට අදාළ වන්නා වූ ග්‍රහාපලයට ශාන්ති කර්ම කරගන්න. ඒ කරන ගමන් බෝධි පූජා තියන්න. දන් දෙන්න. දුගී මගී යාචකයින්ට Tamanට හැකි පමණ දන් දෙන්න. ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න. ඔය කුමන ආකාරයකට හෝ ඔගොල්ලෝ දන් දෙන්න. හැකි පමණ බෝධි පූජා තමන්න. ඒ වගේම ඒ අධිපති ග්‍රහයන්ට අධිපති වන්නා වූ වෘක්ෂ තියෙනවා. ඒ වෘක්ෂ එකී වෘක්ෂයක් තමාගේ ස්ථානට ගෙනහිල්ලා ඒවිතද වත් පිළිවෙත් කරන්න. ඔවැනි ආකාරයෙන් ඔයගොල්ලෝ ග්‍රහාපලේ එහෙම නැත්නම් පෙර සංසාරේ අකුසල කර්මය යටපත් වෙලා කුසල ඉස්මතු වන්නා වූ ආකාරයට කටයුතු කරගන්න. එවිට ඔයගොල්ලෝට වෙන්නේ නැති කැඹුරුම ලැබේවි. මොකද ඔබට පින නැති වෙන අවස්ථාවේ කැඹුරුම ලබන්නට ඥාති දෙනවා, දෙවියෝ දෙනවා, දෙවියන් වහන්සේ දෙනවා, මුල් බල දෙන්නා වූ දෙවි හාමුදුරුවෝ දෙනවා. නමුත් ඔබට පින නැහැ ලබන්නට. ඒ අවස්ථාවලදී ඔබ පින් ඉස්මතු කරගන්න එක තමයි කරන්නට ඕනේ. කෙටියෙන් කිව්වොත්. වරම් බල පිහිටවගෙන තියෙනවා. කැඹුරුම් බල පිහිටවගෙන තියෙනවා. නිවැරදිව ආලෝක දල්වන. ග්‍රහාපලයක්. එහෙම නැත්නම් පෙර සංසාර අකුසල කර්මිකුත් ඕගොල්ලන්ට නෑ කැඹුරුම හිනවන්නට. නමුත් ඕගොල්ලන්ට කැඹුරුම නොලැබෙනවා නම් මම ඉදිරියට දෙන්නම් ඕගොල්ලන්ට. ඒිට කරන්නට පුළුවන් ප්‍රතිකර්ම ටිකක් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයෙන් පුරාණ පොතපත ඇසුරෙන් එව්වා කරන්න. එව්වා කරනකොට ඔයගොල්ලන්ට කැඹුරුම නැත්නම් කැඹුරුම ලැබේවි. හැබැයි ඕගොල්ලෝ මේ කාරණා ටික හරියට සිද්ධ කරගෙන නැත්නම් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වරම් බල කරගෙන කැඹුරුම් බල කරගෙන නැත්නම් මේ මම දෙන දේවලින් වැඩ ගන්නට බෑ. ඒ වගේම ඕගොල්ලෝ නිවැරදිව ඒ වෙලාවල් වලට ආලෝක දල්වන්නේ නැත්නම් තමාගේ හිතුමතේට ආලෝක දල්වනවා නම් ඒ වත් පිළිවෙත් ටික හරි ආකාරයට කරන්නේ නැත්නම් ඒත් මාමේ දෙන දෙයින් දේවල් වලින් ඕගොල්ලන්ට වැඩ ගන්නට බෑ. නිකම් පළක් නැතුව යනවා. ඒ වගේම ඕගොල්ලන්ට කැඹුරුම ලබන්නට පෙර අකුසල කර්මයක් මුල් වෙලා තියෙනවා නම් ඒත් මන් මේ දෙන දේවල් කරාට පළක් නැහැ. පළමුව ඒ වලට ප්‍රතිකර්ම කරලා ඉන්න වෙනවා.
අපි හිතමුකෝ ඒ කාරණා තුනමත් නිසි ආකාරයෙන් ඔගොල්ලෝ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට එහෙම කිසිදු ගැටලුවකුත් නැහැ. මා දෙන දේනුත් ඔයගොල්ලෝ මසක් දෙමසක් තුන් මසක් දුන් දෙනවා. ඒ පුදවිධි කරනවා. ඒත් ඔයගොල්ලන්ට කැඹුරුම නැහැ කියමුකෝ. එහෙම වුණොතින් එතන තියෙන්නේ කැඹුරුම් හිරයක්. වරන් හිරයක් නොවේ. කැඹුරුම් හිරයක්. ඉතින් කැඹුරුම් හිරයට අදාළ ප්‍රතිකර්ම ටික ඔයගොල්ලන්ට එවිට කරගන්නට වෙනවා. මේ කාරණා නොකර ඔයගොල්ලෝ කැඹුරුම් හිර කියලා කැඹුරුම් හිර ඇරියට වැඩකුත් නැහැ. කැඹුරුම් හිර ඇරියට ඔයගොල්ලෝ නිවැරදිව ආලෝක දල්වන්නේ නැත්නම් මුල් බල දෙවි හාමුදුරන් වහන්සේගෙන් ඥාති දේවතා හාමුදුරන් වහන්සේගෙන් කැඹුරුම් වරන් බල කරගෙන නැත්නම් වගේම ඔයගොල්ලන්ගේ සංසාරේ කෙරුවා අකුසල කර්මයක් තියෙනවා නම් ඊට අදාළ කටයුතුත් කරගෙන නැත්නම් ඕගොල්ලෝ කැඹුරුම් හිර කියලා කොතෙක් කැඹුරුම් හිර කැපුවත් ඕගොල්ලන්ට කැඹුරුමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා පළමු කොටගෙන ඕගොල්ලෝ මේ මම කිව්වා වූ දේවල් ටික නිවැරදිව බලන්න. ඒවා නිවැරදි නම් බලන්න කරන්න. ඒවා නිවැරදි නම් තමයි මා දෙන දේවලුනුත් ඔයගොල්ලෝ දූප දීලා ඒ පුදවිධි කරලා ඒත් කැඹුරුම් නොලැබෙනවා නම් තමයි ඔයගොල්ලෝ කැඹුරුම් හිර ගැන හිතන්නට ඕනේ. මම හිතනවා ඔයගොල්ලන්ට මම කියපු මේ දේවල් පැහැදිලි වෙන්නට ඇති කියලා. මේ හා සම්බන්ධව කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හැකි සෑම අවස්ථාවකදීම ඒවලට මම උත්තර සපයන්නම්. එමනම් හැමෝටම ශ්‍රී විෂ්ණු කතරගම නාථ පත්තිනි දැඩිමුණ්ඩය නායක සුමන සමන් වහල හිටි බණ්ඩාර තැනේ බණ්ඩාර ගම්බෙම් සරකින්නා වූ ගමේ දිවරාජෝත්පන්න වහන්සේ ඇතුළුව සදෙව්ලෝ වැඩ සිටින්නා වූ 33 කෝටියක් දෙවි හාමුදුරන් වහන්සේලාගේ දේව ආශිර්වාදයෙන් ඔයත්තන්ගේ තියෙනා වූ සකල විස දෝෂ අන්ධකාරවල දුරු වෙලා යහපත සෙත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැලසෙවයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.